hello everyone. ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්න Angel Information YouTube channel එකට. ඉතින් ගොඩ කාලයකට පස්සේ මම මේ වීඩියෝ එකක් දාන්නේ. මොකද මම පහුගිය දවස්වල ගොඩක් busy වෙලා හිටියා මගේ පෞද්ගලික වැඩ නිසා. දැන් නිවාඩුවක් හම්බෙච්ච ගමන් මම හිතුවා වීඩියෝ එකක් හදලා ඔයාලා වෙනුවෙන්ම ගේන්න ඕනේ කියලා. ඉතින් තව විශේෂ දෙයක් මට කියන්න ඕනේ channel එකේ subscribersලා ප්‍රමාණය දවස ගානේ වැඩි වෙනවා. දවසින් දවස channel එක විශ්වාස කරලා අපිත් එක්ක එකතු වෙන පිරිස වැඩි වෙනවා. ඉතින් දැන් channel එකේ subscribersලා 50000 සීමාව ඉක්මවලා තිනවා. ඒ හැම කෙනෙක්ගේම ආදරයට හැම කෙනෙක්ගේම support එකට හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. මම ඔයාලගේ විශ්වාසය අනිවාර්යෙන්ම රකිනවා. Angel Information channel එක තුලින් කවදාකවත් ඔයාලව නොමග යවන විදිහේ වීඩියෝස් අරගෙන එන්නේ නැහැ. ඔයාලට ප්‍රතිඵල දෙන විදිහේ law of attraction වීඩියෝස් පමණයි මම අරගෙන එන්නේ. ඉතින් ඔයාලගේ විශ්වාසය මම හැමදාම රකින්න පොරොන්දු වෙන අතර ඔයාලට හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. right ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන එන්නේ මේ ළඟම එන 1111 portal එක. එහෙම නැත්නම් මේ නොවැම්බර් මාසේ 11ට එදිලා තියෙන මේ අති විශේෂ බලවත් දොරටුව විවෘත වෙන මොහොතේ ඒ නිකුත් වෙන එනර්ජි එකෙන් ඒ ඇති වෙන එනර්ජි එකෙන් අපි කොහොමද අපේ ස්පිරිචුවල් growth එක ළඟා කරගන්නේ? අපේ අධ්‍යාත්මික දියුණුව ළඟා කරගන්නේ. ඒ වගේම අපේ ජීවිතයට අපි ලං කරගන්න කැමති දේවල්, අපි ආශා කරන දේවල්, අපි බලාපොරොත්තුෙන් ඉන්න දේවල් ඉක්මනට ලං කරගන්න නම් අපි මොනවද කරන්න ඕනේ? මේ එනර්ජි එක රිලීස් වෙන මේ විශේෂ දවසේ අපි මොනවද කරන්න ඕනේ? අපි කොහොමද ඒ දවස ගත කරන්න ඕනේ? මොන වගේ දේවල්ද මොන රිචුවල්ස් අපි කරන්න ඕනේ මේ දේවල් අද මම ඔයාලට මේ වීඩියෝ එකකින් අරගෙන එනවා. ඉතින් වීඩියෝ එක අවසානයේ වෙනකන් රැඳිලා ඉන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. මොකද 1111 portal එක අති විශේෂයි. අපේ අධ්‍යාත්මික දියුණුව වගේම අපේ ජීවිතේ දියුණුවත් ළඟා කරගන්න පුළුවන් අති විශේෂ දවසක්. ඉතින් numerology එහෙම නැත්නම් අංක විද්‍යාවට අනුව අංක 1 number 1 means new beginning. It symbolizes new beginnings. අංක 1න් සංකේතවත් කරන්නේ නව ආරම්භයන්. අංක 11 කියන්නේ master number එකක්. ඉතින් ඒකයි මේ 11 වෙනි මාසේ 11 එහෙම නැත්නම් මේ 1111 portal එක අතිවිශේෂ වන්නේ. ඉතින් මේ 1111 portal එක ඇත්තටම personal growth එකට spiritual insight අපේ අධ්‍යාත්මික නව පැතිකඩවල් අපිට විවර කරගන්න අපේ personal growth පෞද්ගලික අපේ පුද්ගලික අභිවෘද්ධියට abundance ඒත් එක්කම සඵලත්වය ළඟා කරගන්න මාස්ටර් නම්බර් එක තමයි අංක 11. ඉතින් මේ 11 රිපීට් වෙන දවස තමයි 11යි 11. නම්බර් 1 රිපීට් වෙන දවස තමයි 11යි 11. නම්බර් 1 හතර පාරක් රිපීට් වෙනවා. ඉතින් මේ එනර්ජි එක සුවිශේෂයි. අවුරුද්දට එක පාරයි මේ දවස එළඹෙන්නේ. ඒ නිසා මේ දවස මග හැරගන්න එපා. right ඉතින් මේ 1111 portal එක open වුණාට පස්සේ මේ එනර්ජි එක 11 වෙනි මාසේ ඉවර වෙනකම් නොවැම්බර් 31 වෙනකම්ම ගලාගෙන යනවා. සති දෙකක කාලයක් පුරාවට මේ එනර්ජි එක ගලාගෙන යන නිසා ඔයාලට පුළුවන් මේ සති දෙක law of attraction methods use කරලා ඔයාට ඒ එනර්ජි එක භාවිතයෙන් ඔයාගේ desires, ඔයා ආස දේවල්, බලාපොරොත්තු වෙන දේවල් ඔයාට ගොඩනගා ගන්න අනාගතේ ගොඩනගා ගන්න අවශ්‍ය වෙන ඒ අඩිතාලම දාගන්න අවශ්‍ය එනර්ජි එක ලබා ගන්න. ඒ attraction එක ලබා ගන්න. right ඉතින් ශක්තිමත් ආරම්භයකට ඔයා මේ රිචුවල්ස් කරන්න ඕනේ 11 වෙනි මාසේ 11 වෙනිදා උදේ 11:11ට එහෙම නැත්නම් රාත්‍රී 11:11ට. ඉතින් මේකට ඔයාට plan එකක් ඕන වෙනවා. ඔයාගේ මනස දියුණු කරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් මේ level 11 portal එකට ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයාගේ මනස හදාගන්න එක. ඔයාගේ මනසේ මේ වෙලාවේ ඔයා කැමති දේවල් ගොඩාක් තියෙනවා වෙන්න පුළුවන්. එකක් කියලා විශේෂයෙන්ම කියන්න අමාරු ඇති. ඒත් තව දවස් තියෙන නිසා මම ඔයාලට පළවෙනි මෙතඩ් එක විදිහට කියන්නේ හොඳට කල්පනා කරලා ඔයාගේ ජීවිතයට අත්‍යවශ්‍ය වෙන ඒ විශේෂ desire එක ඔයාගේ බලාපොරොත්තු වගේ ආශාව ඔයා වෙන් කරලා අඳුර ගන්න ඕනේ. ඉතින් එහෙම ඔයාට අත්‍යවශ්‍යම දේ ඔයා තීරණය කරාට පස්සේ ඒ දේ ඔයා චිත්ත රූපයට නගා ගන්න ඕනේ. ඔයාට අවශ්‍ය දේ දැන් ඔයා ළඟ තියෙනවා වගේ ඔයා චිත්‍රයක් මවා ගන්න ඕනේ.
ඒ පුද්ගලයාත් එක්ක ජීවත් වෙනවා වගේ ඔයා චිත්‍රයක් මවා ගන්න ඕනේ. ඔයා කැමතිම රැකියාව ලැබිලා ඔයා වැඩට යනවා. ෆස්ට් ඩේ එකේ යනවාට එම්ප්ලොයිස්ලා ඔයාව ලස්සනට පිළිගන්නවා. ලස්සන සර්ප්‍රයිස් පාටි එකක් දෙනවා. ඉතින් මේ වගේ සතුටු හිතෙන මොහොතක ඔයා ගත කරනවා. ඔයා ආස කරන රටට ඔයා පෙරම් පුරාගෙන මෙච්චර කාල හිටපු රටට ඔයා ගිහිල්ලා ඔයාට වීසා ලැබිලා ඔයා ගිහිල්ලා ඔයා ඒ සතුට භුක්ති විඳිනවා. right? ඔයා ආස කරන මොකක් හරි දෙයක් ඔයා අරගෙන ඒ දේවා අතින් අල්ලලා ඒ සතුට අත්විඳිනවා. මේ වගේ ඔය චිත්‍රයක් මවා ගන්න ඕනේ. මෙහෙම විෂුවලයිස් කරන එක අපේ රිචුවල් එක කරන්න කලින් මෙහෙම විෂුවලයිස් කරන එක අපේ රිචුවල් එක 100% ප්‍රතිඵල ගෙනත් දෙන්න ඉහළින්ම උදව් වෙන දෙයක්. ඉතින් මේ ස්ටෙප් එක ස්කිප් කරන්න එපා. 11 මම දැන් රිචුවල් එක කරන්න ඕනේ. කෙලින්ම රිචුවල් එක කරාට ඔයාට 100% ප්‍රතිඵල ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම විෂුවලයිස් කරලා ඔයාගේ මනස විවෘත කරගෙන ඔයාට අවශ්‍ය මොකක්ද කියන ඒ අයිඩියා එක ඒ අදහස ඔයා ලබා ගන්න ඕනේ. මෙහෙම ඔයාගේ මනස සංවිධානය කරගත්තට පස්සේ ඔයාට පුළුවන් මේ කියන මෙතඩ්ස් වලින් එකක් කරලා ඔයාගේ ජර්නි එක ඒ එනර්ජි එක ඒ ඇට්‍රැක්ෂන් පවර් එක ඔයාට ලබා ගන්න. right අපි දැන් බලමු මොනවාද මේ law of attraction methods තුන කියලා. first method එක තමයි scripting method එක. මේක සමහරට ඔයාලා දැනටමත් දන්නවා ඇති. ඔයාලා follow කරනවා ඇති. සමහරට ඔයාලා නොදන්නවත් ඇති. මේක ඇත්තටම ගොඩාක් powerful method එකක්. මේ law of attraction වලදී manifestation වලට use කරන ගොඩක් බලවත් එක් method එකක්. ඉතින් මේකදී අපිට පුළුවන් අපේ යටි හිතේ තියෙන ඒ හීන වලට ජීවනයක් ලබා දෙන්න. ඒක ඇත්තටම හරිම ලස්සන method එකක්. ඉතින් මේකදී ඔයාට අවශ්‍ය වෙන්නේ පෑනකුයි පොතකුයි ඒ වගේම ඔයාගේ සිතුවිලි. මේ ස්ක්‍රිප්ටිං මෙතඩ් එකේ ෆස්ට් ස්ටෙප් එක තමයි මම කලින් කිව්වා වගේ ඔයාලා ඇස් දෙක වහගෙන විෂුවලයිස් කරන්න ඕනේ. පොඩි භාවනාවක්. විනාඩියක දෙකක පොඩි භාවනාවක් කරලා ඔයාගේ සිත එක්තැන් කරගෙන ඔයාට අවශ්‍ය දේ මොකක්ද? මේ දේට ඔයාගේ හිත යොමු කරන්න ඕනේ. ඔයාගේ ශක්තියින් වලට ඔයා හිත යොමු කරන්න ඕනේ. ඉතින් මේ භාවනාව තවත් පවර්ෆුල් කරගන්න ඔයාට පුළුවන් මේ දේවල් වලින් එකක් හෝ කිහිපයක් ඔයාගේ භාවනා කරන ඒ ස්ථානයට එකතු කරගන්න. හඳුන් කූරු කිහිපයක්, එතකොට කැන්ඩල්ස්, මේ වල පාටක් නැහැ. ඔයාට ආදරේ සම්බන්ධ දෙයක් ආකර්ෂණය කරගන්න ඕන නම් රතු රෝස පාට. ඒත් එක්කම ඔයාගේ ඉන්ටෙන්ෂන් එක මුද්දල් හා සම්බන්ධ දෙයක් නම් ඔයා කොළ පාට ඉටිපන්දමක් යූස් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාට පුළුවන් සුදු පාට ඉටිපන්දමක් පාවිච්චි කරන්න. ඉතින් එකක් හෝ කිහිපයක් ඔයාට පත්තු කරලා ඔයා මෙඩිටේට් කරන තැන ඔයාට තියාගන්න පුළුවන්. ඒත් එක්කම ඔයාගාව තියෙනවා නම් ක්‍රිස්ටල්ස් ඕනම විදිහක ක්ලියර් ස්ක්වොට්ස්, රෝස් ස්ක්වොට්ස් වගේ ක්‍රිස්ටල්ස් ඔයා ළඟ තියෙනවා නම් ඔයාට පුළුවන් ඒවත් ඔයාගේ මේ එනර්ජි එක බූස්ට් කරන්න ඔයා ළඟ තියාගන්න. ඒත් එක්කම ඔයාට පුළුවන් නම් ඔයාගේ ෆෝන් එකෙන් පොඩි soft music එකක් play කරන්න. මොන හරි subliminals එහෙම නැත්නම් binaurals, hertz මියුසික් එකක් මේ වගේ දෙයක් ප්ලේ කරලා ඔයාට පුළුවන් නම් ඔයාගේ භාවනාවට ඩිස්ටර්බ් වෙන්නේ නැති විදිහට පොඩි කාම්ලි මියුසික් එකක් එකතු කරගන්න. ඒකත් ඔයාගේ භාවනාවට ඔයාගේ මනස ඔයාගේ ভাইබ්‍රේෂන්ස් හරියට හදාගන්න ගොඩාක් උදව් වෙනවා. ඉතින් මේ ඇට්මොස්ෆියර් මේ වටපිටාවත් එක්ක ඔයා භාවනා කරද්දී අනිවාර්යෙන්ම ඔයාගේ හිත එක්තැන් වෙනවා. ඔයා ආස කරන දෙයට ඔයා දන්නේම නැතුව ඇලුම් කරන්න ගන්නවා. ඒ දේ ඔයා ළඟ තියෙනවා කියලා ඔයා හිතන්න පටන් ගන්නවා. ඉතින් මෙහෙම කරාට පස්සේ ඔයා රෙඩි. දැන් ඔයාට තියෙන ඔයාගේ පොත, ඔයාගේ ජර්නල් එක ඇරලා ඔයාගේ මැනිෆෙස්ටේෂන් එක present tense වර්තමාන කාලයෙන් ලියන්න පටන් ගන්න. මෙතනදි කරන්න ඕනේ ඔයාට ඒ දේ ලැබිලා තියෙන්නේ. ඒ දේ ඔයා ළඟ තියෙනවා. මම ලස්සනයි. මම ආකර්ශනීයයි. මම වාසනාවන්තයි. මම ආදරණීයයි. මම ආදරය කරන කෙනා මාත් එක්ක ඉන්නවා. මම මේ රටේ ජීවත් වෙනවා. මම ආසම ජොබ් එක කරන ගමන් ඉන්නේ. මම මේ දේ අත්විඳිනවා. මේ වගේ present tense වර්තමාන කාලයෙන්
ඒ දේ ඔයා ළඟ තියෙනවා වගේ ඔයා විෂුවලයිස් කරලා ඒ මනසෙන්ම ඔයා මේ දේ ලියන්න ඕනේ. ඉතින් මෙතනදී කරන්න ඔයාගේ ආශාවල් මේ level 11 පෝටල් එකේ ශක්තියින් එක්ක ඔයා පෙළ ගස්සන එක. මේකෙදි ඔයා සෙල්ලම් කරන්න නරකයි. ඔයා හිතන දේ ඔයා ජර්නල් එකේ හරියටම ලියන්න ඕනේ. ඔයා කොච්චර තදබල විදිහට ඒ ආශාවල් වලට ඇලුම් කරනවද? ඔයාගේ බලාපොරොත්තු වලට ඇලුම් කරනවද? ඒ තරම් දුරට ඔයාට ඒ දේ ළඟා කරගන්න ඔයාට ශක්තිය ලැබෙනවා. මෙතනදී ඔයාගේ හැඟීම් වල, ඔයාගේ දැනීම් වල, ඔයාගේ මනසේ ගැබ් වෙලා තියෙන ශක්තිය වැඩි වෙන තරමට level 11 පෝටල් එකෙන් ඔයාට attract වෙන ශක්තියත් වැඩි වෙනවා. ඒ නිසා ඔයා හැම දෙයක්ම positive විදිහටමයි හිතන්න ඕනේ. right, දෙවෙනි method එක whisper method. whispering කියලා කියන්නේ මුමුණනවා කියන අදහසයි. දැන් මෙතනදී අපි කරන්නේ අපිට විතරක් ඇහෙන්න විශ්වයට අපේ අදහස්, අපේ ආශාවල් මුමුණනවා. මේ ක්‍රමය ඉතාම ජනප්‍රිය වෙලා තිනවා ලෝකෙ පුරාම. මොකද මේ whisper method එකට පුළුවන් වෙලා තියෙනවා විශ්වයේ අවධානය දිනා ගන්න. මේ whisper method එක හරිම simple. මේකදී ඔයා කරන්න ඕනේ හරිම හිමීට ඔයාගේ ආසාවල්, ඔයාගේ හිතේ තියෙන ඔයාගේ සිතුවිලි, ඔයාගේ goals, ඔයාගේ හීන, මේ ඕනම දෙයක් විශ්වයට ඔයා හිමීට මුමුණන්න තියෙන්නේ. මේක ඔයා මුළු දවස පුරාම කරන්න ඕනේ. level 11. එහෙම නැත්නම් නොවැම්බර් මාසේ 11 වෙනිදා උදේ 11:11ට මේ පෝටල් එක ඕපන් වෙන වෙලාවේ ඉඳලා මේ පෝටල් එක අවසාන වෙන වෙලාව කියලා විශ්වාස කරන රාත්‍රී 11:11 වෙනකම්ම ඔයා මුමුණන්න ඕනේ. කිහිප වතාවක්ම ඔයා විශ්වයට ඔයාගේ ආශාවල්, ඔයාගේ බලාපොරොත්තු, ඔයා කරන්න හිතාගෙන ඉන්න දේවල් මුමුණන්න ඕනේ. මෙතනදී ඔයාගේ සිතුවිලි, ඔයා මුමුණද්දී එන සංඛ්‍යාතමය හැම දෙයක්ම level 11 පෝටල් එකෙන් ඒ නිකුත් වෙන එනර්ජි එකත් එක්ක එකට එක සමපාත වෙනවා. මේකෙන් ලොකු බලයක් නිර්මාණය වෙන, ලොකු එනර්ජි එකක් නිර්මාණය වෙනවා. මේ එනර්ජි එක ඔයාගේ හීන යථාර්ථයකට පත් කරන්න උදව් වෙනවා. ඉතින් ඔයා මේ whisper method එක කරන්න කලින් ඔයා ඇස් දෙක පියාගෙන විනාඩි කිහිපයක් අරගෙන හොඳ හුස්මක් ගන්න ඕනේ. හුස්ම ඉහළ පහළ දාන ගමන් ඔයාවම සංසුන් කරගන්න ඕනේ. මෙහෙම සංසුන් කරගත්තට පස්සේ ඔයාගේ හීන, ඔයාගේ බලාපොරොත්තු, ඔයා අනාගතයට ඉෂ්ට කරගන්න හිතාගෙන ඉන්න ඒ කාරණාව ඔයා හිතින් visualize කරගන්න ඕනේ. ඒ හීනය තුල ජීවත් වෙන්න ඕනේ. ඔයාගේ හීන ඔයා හරිම කලර්ෆුල් විදිහට දකිනවා. හරියට 3D හීනක් ඇතුළේ ඔයා ජීවත් වෙනවා වගේ. ඒ දේ දැන් ඔයාගේ ලයිෆ් එකේ සිද්ධ වෙනවා වගේ ඔයා ඒක ඉමේජින් කරගන්න ඕනේ. ඉතින් මේ මෙතඩ් එක කරන ගමන්, මෙහෙම ඔයා ඉමේජින් කරන ගමන් හිමීට ඔයා විශ්වයට මුමුණන්න ඕනේ. ඉතින් මේ ටෙක්නික් එක ඔයාට මුළු දවස පුරාම කිහිප වතාවක් කරන්න පුළුවන්. right, තුන්වෙනි මෙතඩ් එක තමයි mirror method එක. මේ mirror method එක හරිම විශේෂයි. මොකද mirror එක එහෙම නැත්නම් කණ්ණාඩිය කියලා කියන්නේ අපි අපිවම දකින තැනක්. අපේ සිතුවිලි, අපේ රූපේ, අපේ energies අපිටම දකින්න, අපිටම හඳුනගන්න, අපිටම රිෆ්ලෙක්ට් වෙන තැනක්. ඉතින් මේ mirror එක අරන්න වෙන කිසිම තැනක මං හිතන්නේ නැහැ අපිට අපිවම දකින්න පුළුවන් අවස්ථාවක් ලැබෙයි කියලා. ඉතින් mirror එක කියන්නේ එච්චරටම සුවිශේෂී තැනක්. ඉතින් මේ mirror ටෙක්නික් එකේදී අපි කරන්නේ අපේ අදහස්, අපේ ideas ඕනම දෙයක් අපි සද්දට හඬ නගා කියනවා. මේ හඬ මේ mirror එකෙන් හැමදේම රිෆ්ලෙක්ට් කරනවා වගේ අපේ මේ ideas, අපේ මේ ආශාවල්, මේ හැම දෙයක්ම අනිත් අතට රිෆ්ලෙක්ට් කරනවා. එහෙම නැත්නම් පරාවර්තනය කරනවා. අපි මෙතන විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ මිරර් ටෙක්නික් එකේදී අපි පාවිච්චි කරන්න ඕනේ ධනාත්මක ශක්තියින්, ධනාත්මක ආශාවල් සහ ධනාත්මක සිතුවිලි පමණයි. මොකද අපිට විශ්වයේ මේ ධනාත්මක ශක්තිය විතරයි ආකර්ෂණය කරගන්න ඕනේ. ඒ නිසා ඒක ගැන විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ. ඉතින් මේ මිරර් ටෙක්නික් එකේදී ඔයා මුලින්ම ඔයාගේ කණ්ණාඩියේ කවුරුත් නැති නිස්කලංක තැනක තියාගෙන ඔයාම හරියට මිරර් එකෙන් බලන්න ඕනේ. මේ කණ්ණාඩියෙන් පේන ඔයාගේ රූපේ දිහා හොඳින් බලලා ඔයාගේ නම කියලා කතා කරන්න. නම කියලා කතා කරලා ඔයා ආදරය කරන දේවල් කිහිපයක්, ඔයා ගැන ඔයා ආදරය කරන දේවල් කිහිපයක් කතා කරන්න.
සද්දට කතා කරන්න. මෙතනදී පුළුවන් ඔයාගේ රූපය වර්ණනා කරන්න. ඔයාගේ positive energies වර්ණනා කරන්න. ඔයාගෙන් පිටස්තර ලෝකයට ලැබෙන positive දේවල්. ඔයා කොච්චර හොඳ දේවල් ලෝකෙට දෙනවද? මේ වගේ positive ඔයාගේ positive side එක ඔයාට කතා කරන්න පුළුවන්. මෙතන ඉන්නේ ඔයයි කණ්ණාඩියෙන් පේන ඔයාගේ ප්‍රතිරූපයයි විතරයි. ඒ නිසා ඔයාගේ හිතට හිතෙන ඕනම ආදරණීය හැඟීමක් ඔයා ගැන හිතන ආදරණීය හැඟීමක් මෙතනදී කතා කරන්න. ඊට පස්සේ ඔයාගේ අතින් ඔයාට මොකක් හරි වැරද්දක් වුණා නම් ඒකට සමාව ඉල්ලන්න ඕනේ. කියන්නේ ඔයාගේ ශරීරයට ඔයා මොකක් හරි හානියක් කරා නම්, ඔයාගේ ආත්මයට ඔයා මොකක් හරි හානියක් කරා නම්, ඔයාගේ අධ්‍යාත්මික ජීවිතයට ඔයා හානියක් කරා නම්, එහෙම නැත්නම් ඔයාගේ සිතුවිලි වලට ඔයා මොකක් හරි විදිහේ හානියක් කරා නම් මෙතනදී වන්න පුළුවන් ඔයාගේ මේ දේවල් වලට සමාව ඉල්ලලා ආපහු ඒ දේ නොවන බවට සහතික කරලා ඒ දේ වාගේ හිතෙන් අමතක කරලා දාන්න. ඊට පස්සේ ස්ටෙප් එක තමයි ගොඩාක්ම වැදගත්. දැන් ඔයා ඔයාගේ ආශාවල්, ඔයාගේ හීන, ඔයාගේ විශස්, ඔයාගේ බලාපොරොත්තු, ඔයා අනාගතයේදී මොකක්ද කරන්න යන්නේ කියලා present tense වලින් affirmations කියන්න ඕනේ. ඔයාගේ රූපය ඔයා බලාගෙන මේ දේවල් ඔයා කියන්න ඕනේ. මම අනාගතයේදී මේ දේ කරනවා. අනාගතයේදී කරන්න යන දේ ඔයා present tense වලින් වර්තමාන කාලේ කියන්න ඕනේ. මම අනාගතයේදී මේ රටේ ඉන්නවා. මම මේ exam එකෙන් පාස් වෙනවා, සමත් වෙනවා. මම මේ විදිහට ලස්සන වෙනවා. මම කොණ්ඩේ ගොඩක් දිගට වවනවා. මට කොණ්ඩ ගොඩක් තියෙනවා. මේ විදිහට අනාගතයේදී වෙන්න යන දේවල් ඔය present tense වලින් වර්තමාන කාලයෙන් affirmations හදලා ඔයාටම කියන්න ඕනේ. මේක හරියට ඔයාටම කරන self motivation talk එකක් වගේ. මේකදී ඔයාගේ subconscious mind එකට ඔයාගේ යටිහිතටම කතා කරනවා. ඔයාගේ රූපය බලාගෙන ඔයාගේ ඇස් දෙක බලාගෙන ඔයාටම කරන motivation talk එකක්. මෙතනදී ඔයාගේ මනසත් විවෘත කරගන්නවා. ඒත් එක්කම ඔයාගේ energies විශ්වයට මුදා හරිනවා. ඒ vibrations විශ්වයට මුදා හරිනවා. මේක අති ප්‍රබල law of attraction method එකක්. ඒ නිසා මම recommend කරන්නේ මේ method එකත් අනිවාර්යයෙන්ම ඔයා level 11 portal එක open වෙන දවසේ අත්හදා බලන්නම ඕනේ. ඒත් එක්කම මේක ඊට පස්සෙත් ඔයාට daily routine එකක් විදිහට දවස ගානේ practice කරන්න පුළුවන්. මේකෙන් ඔයා දන්නේම නැතුව ඔයා තුල අති විශාල ශක්තියක් නිර්මාණය වෙනවා. මේකෙන් ඔයා කැමති ඕනම දෙයක් ඉතාම ඉක්මනින් ඔයාට ආකර්ෂණය කර ගැනීමේ ශක්තියක් ලැබෙනවා. ඉතින් මේ ටෙක්නික්ස් තුන තමයි level 11 portal එක open වෙන දවසේදී ඔයාගේ ආශාවල් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න ඔයාට කරන්න පුළුවන් ලේසිම ටෙක්නික්ස් තුන. ඉතින් මම හදවතින්ම විශ් කරනවා ඔයාලගේ හැම බලාපොරොත්තුවක්ම ආශාවක්ම ඉක්මනින්ම ඉෂ්ට සිද්ධ වෙන්න කියලා. ඒත් එක්කම දැනට channel එකත් එක්ක රැඳිලා නැති කෙනෙක්ට මම ආදරෙන් කියනවා channel එක subscribe කරලා අපේ family එකත් එක්ක එකතු වෙන්න කියලා. next video එකෙන් හම්බෙනකන් ඔයාලා හැමෝටම bye.